හෙලෝ ගයිස්, ඉතින් මම මගේ ෆස්ට් කාර් එක ගත්තා. මම මහන්සි හම්බ කරපු සල්ලි වලින් තනියෙන් හම්බ කරපු සල්ලි අවුරුදු 27 තමයි මගේ පළවෙනි කාර් එක ගත්තේ. ඉතින් ලක්ෂ 37ට Hyundai Ion කාර් එකක් මම ගත්තා. ඉතින් අද කාර් එකේ රයිඩ් එකක් යමු. ඉස්සෙල්ලාම කාර් එක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මේ බජට් එකට ඔයගොල්ලෝ කාර් එකක් ගන්න, වාහනයක් ගන්න හොයනවා නම් මට දැන් විදිහට සුපිරිම වාහනයක්. ඉතින් මම කාර් එක ගාවට ගිහලා කාර් එකේ විස්තරට කියන්න ඔක්කොම. ඉතින් අපි මේ පැත්තට යමු. ඉතින් ගයිස් මගේ වාහනේ මගේ පුංචි වාහනේ ඉතින් මේක ගත්තේ ඇත්තම ලක්ෂ 37කට ගත්තේ. මේ දවස්වල ඇත්තටම කාර් වල ගණන් වැඩි වෙලා තියෙන්නේ. කලින්ට වැඩි ඇත්තටම ඉතින් ආයෙත් තව කොහොම වේද කියලා දන්නේ ඇත්තටම වැඩි වේද අඩු වේද. ඉතින් මේ ඔක්කොම හිතාගෙන බහින වාහනේ ගන්න තීරණය කරා. සල්ලි ටික එකතු කරගෙන ඉතින් මගේ ඔන්ලයින් බිස්නස් වලින් සම්පූර්ණයෙන් මගේ මහන්සියෙන් ගත්ත සල්ලි වලින් ඉතින් Hyundai Ion කාර් එක දැනුම කාර් එක gearbox එක තියෙනවා මෙතන. ස්ටාර්ට් කරොත් මෙතන Android play එකක් මේ වාහනේ තියෙනවා. Android play එක ඉතින් මේක YouTube Facebook එකම බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්නෙට් කනෙක්ට් කරගෙන YouTube Wi-Fi එකම බලන්න පුළුවන්. ඇත්තට මේ රේන්ජ් එකේ වාහනයක් බලනවා සාමාන්‍ය ලක්ෂ 34 35ට වගේ රේන්ජ් එක බලනවා. මේ දැසල තියෙන්නේ Alto, Civic, එතකොට Micro Panda, එහෙම නැත්නම් Nissan XB14 වගේ වාහන තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් 2014 උඩ වාහන බලනවා නම් තියෙන්නේ Alto, Civic, Panda සහ Hyundai Ion. ඉතින් මම තීරණය කරා සාමාන්‍ය පරණ ජපාන් එකක් ගන්න කියලා සමහරු කිව්වා. Nissan XB14 වගේ. ඉතින් ඒකත් අවුරුදු 25ක විතර පරණ එන්ජින් එකක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ලුක් එකක් තියෙන්නේ. ඉතින් මේක ගත්තා. මේක ගන්න හේතුව තමයි මේකේ පෙනුම සාමාන්‍ය හොඳ ලස්සන හැච්බැක් කාර් එකක්. ඉතින් අර ජපාන් කන්ඩිෂන්ස් නැතුව ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. බජට් එකේ තියෙන වාහනයක් නේ. ඉතින් ඒ හින්දා තමයි ගත්තේ. මෙතන පිටිපස්සේ මේ තියෙන ස්පේස් එක පිටිපස්සේ සාමාන්‍යයෙන් මම දාගෙන මේක 3 දෙනෙක් ගියා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ මේ වාහනේ. ලස්සනට ඉන්ටීරියර් එක තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්ටීරියර් හරිම ලස්සනයි. ඇත්තටම. ඉතින් ඔන්න තමයි අපි රයිඩ් එකක් ගැන බලමු. ඇත්තටම මේක හරිම running name smooth. ඉතින් comfortable හරිම comfortable running name Hyundai Ion. ඉතින් ඔයගොල්ලෝ මේක 800cc engine එක. ඉතින් පොඩි engine එකක් තියෙනවා. ඒකින්ද මේක අර උනන්තාම දුර මේකෙන් ලොකුවට කියන. ඉතින් මේක අර අප් කන්ට්‍රි පැති වල කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ගත්ත කට්ටිය කියනවා. ඉතින් මම හරිම සතුටුයි ඇත්තටම මගේ ආදෙන් අමුතුම සල්ලි වලින් වාහනේ මගේ. කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් ඩිග්‍රී කරන ගමන් මම බේලා දෙන කැම්පස් එකේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරයෙන් ඉතින් ඉගෙන ගන්න ගමන් මගේ ඩිග්‍රියත් එක්ක කරපු බිස්නස් එකේ මගේ හොටෙල් මාකටිං බිස්නස් එක තමයි අර්න් කරේ ඉතින් ඒකත් තමයි වාහනේ මේක. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ වාහනයක් ගන්න බලන් ඉන්න ඕගොල්ලන්ට ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ කොල්ලෝ ගෙල්ලෝගේ ඉන හරියන්න කියලා. මේදින මගේ කාර් එකේ අවුට්ලුක් එක වෙන හරිම ලස්සනයි. හරිම ලස්සනයි කියලා මම කිව්වට ඇත්තටම ඔයගොල්ලෝට පේන ඇති කාර් එක. අර බජට් කාර් එක. මේ කාර් පොච්ච ඉතින් ගයිස් ඔයගොල්ලන් කියන්න තියෙන්නේ මේ වාහනේ ඇත්තටම ගන්න ගානට වටිනවා. ගන්න කියන්නේ ලංකාව මේ දවස්වල තියෙන වෙහිකල් මාකට් එක. ඇත්තටම මේ ලංකාව මේ දවස්වල තියෙන වෙහිකල් මාකට් එක කිසිම වර්ති එකක් නැහැ. Alto එකක් කියන්නේ ලක්ෂ 35 යන දස්තාවල Alto එක. ඉතින් ඒ ගානට දැන් මේකක් තියෙන අවුරුදු 500 600 ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අවුරුදු 30 40 ජීවත් වෙන.
ඒ ඉන්න ගානට තව මේක මාකට් එක අඩු ගිය හිතට කවදාවත් අපේ ආසාවේ වාහනයක් පදින්න වෙන්නේ නැහැ. ඒකයි දැන් මේ තියෙන මාකට් එකට වැඩි ගාණක් දීලා හරි වාහනයක් ගන්න තියෙන එකට ඒකත් මගේ බජට් එකට හම්බුන සුපිරි වාහනයක්. Hyundai කිව්වම ඇත්තටම මේක Hyundai බ්‍රෑන්ඩ් එක කොරියන්. නමුත් මේක බුක් පොතේ ඉන්නේ ඉන්දියාවේ. මොකද මේක පාර්ට්ස් ඇසෙම්බල් කරන්නේ ඉන්දියාවේ. ඉතින් අර ඇල්ටෝ වගේ ඉන්දියන් මෙන්ටැලිටි එක ඔළුවට එන්නේ නැහැ පාරේ යද්දි. Hyundai කිව්ව ගමන් ඇත්තට මිනිස්සුන් මතක් වෙන්නේ කොරිය. ඉතින් දන්න කට්ටිය දන්නවා ඉන්දියාවේ මොකද ඕල්මෝස්ට් කට්ටියම මතක් වෙන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. කොරියන් කාර් එකක්. ඉතින් අර ඇල්ටෝ එකක් ගන්නට වැඩිය ලක්ෂ 3ක් 4ක් තව එකතු කරගෙන මේකක් ගන්න එක වටිනා. මොකද ට්‍රයින් කන්ඩිෂන් එකයි දෙකම එකම එන්ජින් ධාරිතාව ට්‍රයින් කන්ඩිෂන් එකයි. නමුත් පෙනුම අතින් ඉන්ටීරියර් අතින් සහ පිටතින් පොඩි හරි ඇල්ටෝ එකට වැඩි පොඩි හරි රෙපියුටේෂන් එකක් තියෙනවා මේ වාහනයට. සහ ෆුවල් කන්සම්ප්ෂන් එක ගැන කතා කරන සුපිරි. ආයි කියලා වැඩක් නැහැ ෆුවල් කන්සම්ප්ෂන් එක. මම මාතර ගිහිල්ලා සාමාන්‍යයෙන් 3000ක මේක කැලණිකමින් එන්ටර් වෙලා මාතරට ගිහිල්ලා 3000ක පෙට්‍රල් දාලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. කටු දෙකයි බැස්සේ. ඉතින් එහෙම පෙට්‍රල් කන්සම්ප්ෂන් එකකුත් තියෙන හින්දා ඔයගොල්ලන්ගේ බජට් එකට කිසිම අවාසියක් වෙන්නේ නැහැ මේ වාහනේ. ඒකින්ද අර තැනකට හොඳට ගැම්මෙන් යන්න පුළුවන් අපි යන සාමාන්‍යයෙන් මොකද අපි ගන්න වාහනෙන් අපේ සමාජ මට්ටම යම් තාක් දුරට මයින් නමුත් අර ඇල්ටෝ එකේ ගිහින් බයිනඩිය අඩුම ගානේ මේකෙන් මම කියන්න ලොකු මේකක් තියෙනවා කියන. නමුත් අර අපි මධ්‍යම පාන්තික පවුල් තමයි ගොඩාක් ලංකාවේ. ඉතින් අපි වගේ පවුල් කට්ටියට බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා මේ වගේ වාහනයක් ගන්න try එකක් දෙන්න. ඉතින් ඒ ගන්න එකේ මේ වාහනේ ගැන worth සාමාන්‍ය මයික්‍රෝ අනිත් වාහන ගත්තත් මයික්‍රෝ වලට අර මයික්‍රෝ කිව්ව ගමන් පැන්න අර ඒ මේක තියෙනවා ලංකාවේ මයික්‍රෝ සහ ඊට පස්සේ තව දයිහත්සු කියලා කාර්යයක් තියෙනවා. ඒක ඉන්දියන් එකක්. නමුත් ඒකට පෙනුම ගත්තාම අන්ද මට ඒක පෙනුම සෙට් නැහැ. ඊට පස්සේ ආයෙත් ඉන්නේ FB14 FB15 තමයි. ඉතින් ඒ වගේ අවුරුදු 25ක් විතර පරණ ජපාන් කාර්. ඒ වගේ පෙනුමත් එච්චර හොඳ ඕල් පෙනුමක් තියෙන. ඉතින් ඒ ඔක්කොමත් එක්ක Hyundai Ion තමයි සුපිරි ගන්න කට්ටිය. මම ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම දන්න අන්දමින් උත්තර දෙන්න. ජය වේවා.